හායි හායි කොහොමද? එනවද පැණි බේරන කැරමල් පුඩින් එකක් හදන්න? එහෙනම් අපි හදමු. මුලින්ම අපි සීනි ග්‍රෑම් 50යි කිරි මිලිලීටර් 400යි එකතු කරලා පෑන් එක ලිපේ තියලා ඒක සීනි ටික දිය කරගෙන හොඳට රත් වෙනකන් හැඳි ගන්න. කිරි එක ගොඩක් උතුරව ගන්න යන්න එපා. කිරි එක බුබුලු දාලා වගේ එනකොට ඒක ලිපෙන් ඉවත් කරගන්න. ඊට කලින් අපි වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා එකතු කරගෙන අපි මේක ටිකක් කවලම් කරලා ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපි අපේ කැරමල් පුඩින් එක දාන ට්‍රේ එක බටර් ගාලා ලෑස්ති කරලා තියාගන්නවා. ඊට පස්සේ අපි අපේ කැරමල් එක හදන්න සීනි ග්‍රෑම් 75 කැරමල් කරගෙන ඉමු. දැන් මේ ගානට වගේ එනකොට අපි හොඳ නටන උණු වතුර නටන මට්ටමේ තියෙන්න ඕන. ඒ උණු වතුර මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් අපි බටර් ගාලා පැත්තකින් තියාගත්තු ට්‍රේ එකට මේ කැරමල් එක දාලා වටේටම ගෑවෙන විදියට හැම තැනටම ඒක ගාගෙන ඒක පැත්තකින් තියලා තියන්න. දැන් මේ විදියට තමා තියෙන්නේ කැරමල් ටික දැම්මෙන් පස්සේ ඊළඟට අපි බිත්තර 4ක් අරගෙන ඒක හොඳට වික්ස් කරනවා. හොඳට වික්ස් කරගෙන ඊට පස්සේ අපි අර කලින් අරන් තියාගත්තු කිරි එක රත් කරගත්තු ඒ කිරි එක හොඳටම නිමිලා තියෙන්න ඕන. ඒ කිරි එක බිත්තරයකට දාලා ඒක හොඳට වික්ස් කරගන්නවා. ඊළඟට අපි හදාගත්තු අපේ මික්ස්චර් එක පෙරලා අපේ ට්‍රේ එකට දාගන්නවා. දැන් අපි මේක ස්ටීම් වෙන්න තියමු. මේ විනාඩි 45කට පස්සේ මේ විදිහට තමයි දැන් ඇති. ඔන්න දැන් අපේ පුඩින් එක හරි. මේ ඊළඟ දවසේ උදේ මම ෆ්‍රිජ් එකේ දාලා තියලා උදේ තමයි මේ කන්න ගන්නේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ලස්සනට තියෙන ඒක හරි හිල් වගේ හැදිලා. ඇත්තටම රසයි. ලස්සනයි ඒක. කන්න හිතනවා දැක්කම. මේ තමයි මම හදාගත්ත කැරමල් පුඩින් එක. ඔයාලත් හදලා බලන්න. Thank you so much මගේ වීඩියෝ එක බලුවට. මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. Thank you so much.